දෙමටගොඩ සුප්‍රසිද්ධ දෙන්නෙක්ට විකුණපු ඉඩම සම්බන්ධයෙන් පැමිණිල්ලක් දාන්න. 126 වේල්වන පෙදෙස දෙමටගොඩ කියන ලිපිණයේ පිහිටලා තියෙන මේ පර්ජස් 40 ගානක ඉඩම මේ ඉඩමට යාබදව ඉන්නව හාමුදුරුවෝ නම. වටද්දර මේදානන්ද කියන හාමුදුරුවෝ. එතකොට මේ හාමුදුරුවෝ තමයි මාස්ටර් ප්ලෑන් එක ගහලා හාමුදුරුවන්ගේ අයියාගේ ඉඩම මේක අපි විකුණනවා කියලා සූක්ෂම විදිහට ඒ ඉඩම් වල අදාළ සියලුම ලිපි ලේඛන හදලා පත්තිරු හදලා ඒ වගේම ඒ වරිපනම් කඩපුවා ඒ නිවැරදි විදිහට ඒ හැම දෙයක්ම හදලා ඔප්පුවත් හදලා ඔප්පුව මනපු මේ මිනින්දෝරුවගේ වාර්තාවක් දාලා ඊට පස්සේ 탁සේරු වාර්තාව පවා ඇතුළත් කළා නගර සභාවේ අර නොපැවරීම් සහතික පවා හදාගෙන මේ ඉඩම සූක්ෂම විදිහට විකුණලා තියෙනවා. ඉතින් මේක ගත්තේ ලංකාවේ සුප්‍රසිද්ධ දේපල සමාගමක් වෙච්චි මල්කා හෝම්ස් අධිපති ලාල් මහත්මයා. එතුමත් මගෙත් එක්ක අද ඉන්නවා මේ පැමිණිල්ල දාන්න. එතකොට අපි කලින් වතාවේ මාධ්‍ය හමුවක් තියලා කිව්වා මේ වංචාවට සම්බන්ධ පුද්ගලයාගේ ඡායාරූපය පෙන්නලා මේ පුද්ගලයා වහාම හොයලා දෙන්න ලක්ෂ 10ක මුදලක් දෙනවා කියලා. තාම මේ මුදල ගන්න කවුරුත් ඉදිරිපත් වෙලා නැහැ. අපිත් නැවත වතාවක් ඉල්ලා සිටින්නේ ඒ මුදල අපි ලබා දෙනවා මේ වංචාකාරයා දන්නවා නම් හැකියක්මනින් අපිට එලි කරන්න කියලා. අපි අද දවසේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල කළා. මේ පැමිණිල්ලේදී අපි බලාපොරොත්තු වෙනවා මෙන්න මේ දෙමටගොඩ තියෙන මේ ඉඩම නැවත වතාවක් මේ කණ්ඩායම එකතු වෙලා සූක්ෂම විදිහට ඔප්පු තිරප්පු හදලා නැවත වතාවක් මේ විකුණන්න ලෑස්ති වෙනවා නම් ඒක වහාම නවත්තන්න සහ මේ සියලු දෙනාම දැනුවත් කරන්න. කෝටි 12කට පමණ තමයි මේගොල්ලෝ මිල කරලා තියෙන්නේ. මේගොල්ලෝ ඒක ආරම්භ කරන්නේ කෝටි 25ක් පමණ වටිනා ඉතාමත්ම පිරිසිදු ඔප්පු දින ඉඩමක් කියලා. ඊට පස්සේ මේක බලන්න ගියාම සූක්ෂම විදිහට මිල ගණන් අඩු කරලා තවත් අඩු කරලා යම්කිසි වට්ටමක් දීලා ඒ ගැනුම් කරුවා මිලදී ගන්න විදිහට පොළඹවනවා. ඉතින් මේ විදිහට කළා තමයි මේ වංචාව සිද්ධ කරන්නේ. පැහැදිලිවම මේ වංචාව පිටිපස්සේ අර වටද්දර හාමුදුරුවෝ ඉන්නවාම තමයි. එතකොට අද දවසේදී අපි මේ පැමිණිල්ල දාන්න එනකොට පොඩ්ඩකට කලින් හාමුදුරුවෝ ඉන්නවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉස්සරහා. එතකොට මම දන්නේ නැහැ මොන හේතුවකට හාමුදුරුවෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉස්සරහට ආවද කියලා. පැහැදිලිවම ඔහු මේ වංචාවේ මේ හොරකල්ලියේ පැහැදිලිවම මහා මොලකරු විදිහට කටයුතු කරනවා. ඉතින් අපි කරුණා කරලා කියනවා මෙන්න මේ වේලුවන ටෙරස් කියන ඉඩම දෙමටගොඩ තියෙන වේලුවන ටෙරස් ඉඩම කවුරු හරි මිලදී ගන්න හෝ විකුණන්න හෝ හදනවා නම් කරුණා කරලා මේක නතර කරන්න. මේක මහා අපරාධයක්. මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල ගොනු වෙලා තියෙනවා. ඉදිරියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගේ විමර්ශනයක් කරයි. දන්නවනේ අද දවසේදී හොර ඔප්පුවක් හැදුවොත් නඩුව අහන්න පටන් ගන්න ගිරේ දාලා. එතකොට මේ ඉඩමට මේ විදිහේ හොර ඔප්පු හදපු කට්ටියටත් හැම දිනාටම ඇතුළට යන්න වෙයි. මේ රටේ නීතියට අනුව කියන එක අපි මේ මොහොතේ කියනවා. චෝදනාවට ලක් වෙලා ඉන්න කට්ටිය ඔබතුමන්ලා චෝදනා කරන කට්ටියගේ නම් මේ පැමිණිල්ලේ සඳහන් කරලා තියෙනවා. පැහැදිලිවම මේ පැමිණිල්ලේ නම් විතරක් නෙමෙයි ඒ විච්චි සම්පූර්ණ සිද්ධිය. මේකේ බ්‍රෝකර් කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ මේ ලාල් මහත්තයා ඉඩම බලන්න යනවා. බලන්න ගියාට පස්සේ වටද්දර හාමුදුරුවෝ ඇවිල්ලා කියනවා අපේ අයියාගේ ඉඩම අයියත් එක්ක ගනුදෙනු කතා කරලා මේක කරගන්න කියලා. ඊට පස්සේ මේ ඉඩම මිලදී ගන්නවා. මිලදී ගන්නේ වෙලාවේ අපි ගහපු ෆොටෝස් තියෙනවා. සල්ලි දෙන ෆොටෝස් තියෙනවා. මේ අයිතිකාරයා එනවා. එතකොට මේකේ තවත් බ්‍රෝකර්ලා ඉන්නවා. ඒ හැමදෙනාම එකතු වෙලා මේ ඉඩම විකුණලා ඉවරනාට පස්සේ ඒ භුක්තියට ගන්න ඉඩමට ගියාට පස්සේ හාමුදුරුවෝ ඇවිල්ලා මේකට මේ ඉබ්බ දානවා. එතකොට හාමුදුරුවන්ට මොකද්ද තියෙන අයිතිය මේකට ඉබ්බ දාන්න? ඉබ්බ දාලා ඉවරලා හාමුදුරුවෝ යනවා පොලිසිය. මේ වෙන කවුද මිනිස්සෙක් ඉඩම අරගෙන මේ ඉන්නේ අපේ අයියා යාට තමයි අයිතිය තියෙන්නේ කියලා දෙවන ඩමිය ඉදිරිපත් කරනවා පොලිසියට. එතකොට පොලිසියෙත් වැරද්දක් තියෙනවා. දෙමටගොඩ පොලිසිය කරුණා කළා අපිට සැකයක් ඇති වෙලා තියෙනවා දෙමටගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන්. මේ වෙනකම් මේ විදිහේ වංචාවක් කරපු මේ වටද්දර හාමුදුරන්ගේ කට උත්තරයක්වත් අරගෙන නැහැ. එතකොට කට උත්තරයක් අරගෙන නැතුව කොහොමද මේ විමර්ශනයක් නිවැරදි විදිහට සිද්ධ කරන්නේ? ඊළඟ පැහැදිලි සැකේ අපිට යොමු වෙලා තියෙනවා ඉඩම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා වෙත. ලියාපදිංචි ඔප්පුවක් පවරපු ඔප්පුවක් ලියාපදිංචි නොකර තියාගන්නවා කියන්නේම වරදක්. මොන හේතුවකට හෝ මේ වේලුවන ටෙරස්සේ ඊට මේ ඔප්පුව මේ වන විට නිදහස් කළා නෑ ඒ ඉඩම් කොමසාරිස්වරයා. ඒකත් අපිට පැහැදිලි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මම හිතන්නේ ලොකු කණ්ඩායමක් එකතු වෙලා රජයේ නිලධාරීන් හම්බෙලා
අනිත් සැකේ අපිට කෙලින්ම යනවා කොළඹ මහනගර සභාවට. කොළඹ මහනගර සභාව මගින් නිකුත් කරලා තියෙනවා මේකට නොපැරවීමේ සහතිකයක්. ඒකෝට මේ සහතිකය කොහොමද කොළඹ මහනගර සභාව නිකුත් කළේ මේ වගේ හොර ඉඩමකට කියන එක අපිට ඊළඟට ඇති වෙලා තියෙන ප්‍රශ්නේ. මේ සියලුම ගනුදෙනු වල යටින් මුදල් ගනුදෙනු සිද්ධ වෙලා තියෙනවා. කොළඹ ඉඩම් මංකොල්ලේ එක්තරා ඉඩමක් තමයි මෙන්න මේ වේල්වන ටෙරස් කියන ඉඩම අංක 126 තියෙන දෙමටගොඩ අංක 126 කියන ඉඩම මේකට සම්බන්ධ සියලු දෙනා සම්බන්ධයෙන් අපි දැඩි අවධානයකින් ඉන්නවා. මේකේ ඉඩමේ අයිතිකාරය වශයෙන් පෙනී සිටිය පුද්ගලයා ස්වාධීනකට ලක්ෂ 10ක මුදලක් දෙනවා නේද ලාල් මහත්මයා? ලක්ෂ 10ක මුදලක් ලබා දෙනවා කියලා අදත් සපත කරනවා. මේ හොරකම කෙසේ හෝ ඇල්ලීම තමයි අපේ බලාපොරොත්තු වෙන්නේ. දැන් ඔය කියන ස්වාමින් වහන්සේ ඔබතුමන්ලා කියන ස්වාමින් වහන්සේ මේ ස්ථානට ආවයි දැක්කයි කියලා කියනවා. එතකොට උන්වහන්සේත් ඇවිල්ලා තියෙන්නේ මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරන්න වෙන්න පුළුවන් නේද? මෙහෙමනේ මේ රටේ වෙලා තියෙන්නේ පොරු තමයි ඇවිල්ලා මුලින්ම පැමිණිලි දාන්නේ. දැන් කෙහෙලිය රඹුක්වැල්ලේදී ප්‍රශ්නයේදී අපි පළවෙනි පැමිණිල්ල කළා දවසක් යනකොට එනවනේ කෙහෙලියගේ අතවැසියෙක් අරගෙන මේ පැමිණිල්ල. ඒතකොට කෙහෙලිය තමයි මහා හොරා උනේ. ඒ වගේ තමයි දැන් මේ හොරා තමයි මුලින්ම ඇවිල්ලා පොලිසිය පැමිණිල්ල දාන්නේ. මම හිතන්නේ හාමුදුරුවෝත් ඒ වගේ දෙයකට තමයි එන්නේ නැත්තේ අද වෙලාවට අපි ඉඳලා දැකපු ගමන් හාමුදුරුවෝ වැඩියක් කොහේ වැඩියද කියලා තාම හොයාගන්න බැරුව ඉන්නේ අපි. ඉතින් හාමුදුරුවනේ කරුණාකරලා කියන්නේ මේ දවස්වල හාමුදුරන්ට බොහොම අපලයි පරිස්සමෙන් ඉන්න. අපි දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ පැමිණිල්ල ගොනු කරලා තියෙනවා. දැන් උන්වහන්සේ මේ ස්ථානයේදී හම්බුනොත් අපි මේ මාධ්‍ය වේදින් හැටියට උන්වහන්සේලාට අයිතියක් තියෙනවා පැහැදිලිවම මේකේ විත්ති පාර්ශවය පැමිණිලි පාර්ශවය හැම පාර්ශවයකින්ම කරුණු කාරණා අහන්න. ඒක මාධ්‍ය නිදහසනේ. අපි ඒ නිසානේ අපි ඒකට කරු කරන්නේ. ඔබතුමාලාගේ අපි ඉල්ලන දේ තමයි කරුණාකරලා මේක සාධාරණ ඉෂ්ට කරන්න. අපි හැම වතාවෙදිම මාධ්‍ය අපිත් සමග ඉඳලා තියෙනවා. අපි චෝදනා කරනවා නම් මාධ්‍ය අනිත් පැත්තෙන් ගිහලා ඒ චෝදනාවට ලක් වෙච්ච පුද්ගලයාගේ කරුණාකාරව විමසලා තියෙනවා. සමහර වෙලාවට මාධ්‍ය ක්‍රියා කරපු හින්දා වෙන්න ගිය මහා නස්පැත්ති නතර වෙලා තියෙනවා. ඒකට මාධ්‍යයටත් අපි විශේෂයෙන්ම මේ මොහොතේ අපි ආචාර කරනවා.